අද නත්තල් දවසේ අපි හිතුවා බල්ලොන්ට බලු කපුටු දානයක් දෙන්න. ඒක නිසා අද අපේ ගෙදර කට්ටිය ඇවිල්ලා උදව් කරා අපිට. ගොඩක් දුරට වීදන්නම් අපේ අයියා කෙනෙක්ගේ. ඒ අයියට පින් තමයි ඉතින් මේ වගේ වැඩ කරනවට. ඒක නිසා අපි බල්ලොන්ට රෑ පාන්දරින් නැගිටලා කෑම වේලා 4-5 විතර වෙනකොට අපි යන්න පිටත් වුණා ගෙදරින්. ඊට පස්සේ මේ වගේ ලොකු තුවාල වෙච්ච බල්ලෝ එහෙම ඉන්නෝ පාරේ ගහලා තියෙන බල්ලෝ. ඊට පස්සේ ඉතින් අපි මහා අට්ටියකුත් එක්ක අපි තැට්ටරෙන් ගියා. ගිහිල්ලා බල්ලෝ 500ක් විතර සෙට් වුණා කන්න දෙන්න. අපි දීලා ඉවර වෙලා අපි ආවා. ඒත් සමහර බල්ලෝ ඉන්නෝ තැට්ටර පස්සෙන් එන. ඒත් අපි නවත්ත බල්ලොන්ට කන්න දුන්නා. පව් ඉතින් ඒ බල්ලොන්ට කන්න දෙන්න කවුරුත් නෑනේ පාරින් නෑවුන්ට. ඒක නිසා අපි ඉතින් ඒ බල්ලොන්ට කන්න දුන්නා. අද දවසේ කොහොම හරි බඩපෙරෙව් එක අපේ හොඳ සතුටක්. අපිට ඒ වගේ පවුලයට ඔක්කොටම අපිට සතුටක් මහා. ඒක නිසා ඒක අපිට ලොකු පිනක් එක්ක පිනක් තමයි ලොකුම පිනක් අපිට ඒක. අපිට ඒ ඇති මේ ආත්මෙත් ලැබුණාත්මෙත් පිනට මේ වගේ ඔයාලත් දැක්ක බල්ලෙක් එහෙම පොඩි හරි දෙයක් කන්න දෙන්න. නැත්තම් මේ වගේ පෝයක් සෙට් වුණාම මහා කට්ටිය ගමේ කට්ටිය හරි එකතු කරාගෙන දෙන්න මේ බලු කපුටු දානිය. එහෙම වුණොත් ඔයගොල්ලන්ට ලොකු පිනක්. පව් කරනව නම් ඒ කට්ටියට පොඩි හරි පිනක් එනවා මේකට. අපි නම් ඉතින් හිතන් හිටියේ මේක ලොකුවට දෙන්න. කියන්නේ ගමටම දෙන්න නෙවෙයි. සාමාන්‍ය අපේ පැතින බල්ලොන්ට ඒ විදිහට අපි දුන්නා මේක. ඉතින් ඔයාලත් එහෙනම් ඒ වගේ බල්ලෙක් එහෙම බල් පෝයක් එහෙම සෙට් වුණොත් ඒ පෝය වලට දෙන්න බල්ලොන්ට අන්න අපි නම් ඉතින් හැම පෝයටම try එකක් දෙනවා බලු කපුටු දානයක් දෙන්න. ඔයාලත් දෙන්න මොකෙක් හරි සතෙක්ට දෙන්න. එහෙනම් බන්සියඩියක් හරි අරන් දෙන්න. බැරි නම් බලු කපුටු දානයක්වත් දෙන්න. එහෙනම් ඔයගොල්ලෝ ඔන්නදව බල්ලෝ සතුන්ට කරන්න. මං කියන්නේ අපි නම් හැමදාම පොයට වගේ දෙන්න තමයි try කරේ මේ පාරින්දලා.